වෙල්කම් ටු මයි YouTube channel. හායි කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ මගේ යාළුවෝ තුන්දෙනාත් එක්ක ගියපු ලස්සන ගමන ගැන. එන්න ඉතින් අපි අද ගියේ කොණ්ඩගල තියෙන හේවැහැට. ඉතින් ඔන්න බස් එකේ යන ගමන් තමයි මේ ඉන්නේ. රිකිලගස්කඩින් හේවැහැටට ගිහිල්ලා හේවැහැටින් දෙල්තොට බස් එක යන්න ඕන. මේ බස් එකේ යන ගමන් දෙල්තොට බස් එකේ ඇත්තරම මාර කන්දක් තියෙන්නේ. කන්ද තරණය කළා තමයි මේ කොණ්ඩගලට යන්න තියෙන්නේ. දැන් ඉතින් අපි බස් එකෙමුත් බැහැලා අපි මේ යන්නේ ටිකට් ගන්න. ඉතින් ළමයි මගේ යාළුවෝ තුන්දෙනා ගියා වොෂ්රූම්. එතකම් මං ඉතින් පේර වගේක් හම්බුණා. පේරක් කාලා මෙතනින් තමයි අපේ ගමන ආරම්භ කරන්නේ. ඔය ඉතින් අපි ටික යන ගමන් ගත්ත වීඩියෝ එකක්. ටික සැහෙන දුරක් පයින් යන්න තියෙනවා. ඇත්තටම මහන්සි. ඒ අංකල් නම් කිව්වා කිලෝමීටර් 4ක් වගේ තියෙන්නේ කියලා. හැබැයි ඉතින් අපි යනවා ඉවරයක් නෑ ගමන. හැබැයි ඉතින් අපි මඟ නතර කරේ නෑ. කොහොම හරි ඉතින් ගියා. ඉතින් ගොඩක් අය ගිහිල්ලා තියෙනවා එහෙ. ඉතින් මගේ යාළුවෝ එහෙ ගොඩක් ලස්සනයි කියලා. ඒක තමයි ඉතින් අපි මහන්සිය නොතකාම මේ ගමන යන්න තීරණය කළේ මගේ කැම්පස් එකේ යාළුවොත් එක්ක. ඒ යන ගමන් අපිට හම්බෙනවා වැවක්. වැව ළඟ ලස්සන හට් එකක් ගහලා වැව මැද. ඉතින් අපි එතන බත් කාලා එහෙම අන්න ඉතින් ගොඩ වෙලා ආයෙත් ඉතින් ගමන එන්න පිටත් වුණා. මේ එන ගමන් ආයෙත් ඉතින් කන්ද තරණය කරනවා. ඉතින් යනවා ඉවරයක්ම නැහැ. හරිම මහන්සි. ඇත්තටම මහන්සි. ආයෙ හැරිලා යන්න හිතුණා. හැබැයි ඉතින් අර ලස්සන ප්ලේස් එක බලන්න ඕනි නිසාම ඉතින් ඒ කටුක ජීවිතේ ගෙවාගෙන ඉතින් අපි 4 දෙනා මේ යන ගම. එහෙම උඩට යනකොට ලස්සන තේවතු මැදින් යන්න තියෙන්නේ. තේවතු තමයි මේ තියෙන්නේ. මාරම ලස්සන තේවතු මැදින් යනකොට වැහි අන්ධකාරයක් තිබුණා. කොහොම හරි මඟට දැකලා තමයි අපි 4 දෙනාට සතුටක් දැනුනේ. ආව ඇති කියලා. කොහොම හරි ඉතින් ඒ කිලෝමීටර් භාගයක් විතර ඇතුළට ඇවිල්ලා අපි ඉතින් ෂෝට් කට් එකක් හම්බුණා. ඉතින් මේ ෂෝට් කට් එකේ යන ගමන් සැහැඬ ඇල්ල ප්‍රදේශයක්. හැබැයි ඉතින් 4 දෙනා මොන ගේමක් හරි ගහලා යන්නම තීරණය කරා. ඉතින් මේ අපි 4 දෙනා උඩට කන්ද නගින ගමන් මේ ෂෝට් කට් එක නැත්නම් පාර තියෙනවා. පාර දිග යන්නත් පුළුවන්. අපිට ඉතින් රෑ වෙන්න කලින් ගෙදර යන්නත් ඕන නිසා අපි මේ ෂෝට් කට් එක තමයි යූස් කරේ. බලන්න ඉතින් මහන්සිය හොඳටම මහන්සි. කියාගන්න බැරි තරම් මහන්සියක්. ඇයි ඉතින් උදේ ආපු ගමන අවුවක් තිබුණා. ටිකක් අවුවක් සැරයි. ඒ වගේම වැස්සක් තිබ්බා වැහි අන්ධකාරෙත්. ඒ ඔක්කොමත් ඒක තමයි අපි මේ දැන් ඉතින් මේ ගල ළඟටම ඇවිල්ලා ගල උඩට නගින්න මාර බයයි. මොකද මෙතන යන්න බෑ. හරිම පටු මාර්ගයක් තියෙන්නේ. පටු පාරක්. ගස් බෙන වලින් උඩට නැංගලා පටු ගල් පෙඩි වලින් උඩට නැංගලා තමයි මෙතන යන්න තියෙන්නේ. ඇත්තටම බය හිතෙනවා. මම මගේ ජීවිතයේ දැකපු ත්‍රාසජනකම ගමන තමයි ඒ ගලට ඒ ටිකේ නගින ටික. ඇත්තටම බයයි. උඩට නැංගලා පල්ලෙහා බලන්න බෑ. හරි පල්ලෙහා බලන්න බෑ. බය හිතෙනවා. මේ ටික ඉතින් අර වීඩියෝ එකත් හරියට ගන්න බැරි වුණා. මොකද ඉතින් මම නගින ගමන් ගත්ත වීඩියෝ එකක්නේ. හැබැයි පාර පින්නවා නම් ඔයාලටත් බය හිතෙයි. හැබැයි මාරම අත්දැකීමක්. ඒ අත්දැකීම විඳින්න නම් ඇත්තට මේ වගේ දේවල් වල බලන්න කියන්නේ යන්න ඕන. මගේ ෆස්ට් ටයිම් එකේ කොහොම හරි ඉතින් මේ ගල උඩටම කොහොම හරි ඉතින් පළවෙනියට නැංගා. හැබැයි හොඳටම බයයි. කකුල් දෙක වෙවුලනවා. ඉතින් අපිට තුන් දෙනාත් ඉතින් කොහොම හරි උඩට ගත්තා. අරගෙන ඉතින් ආයෙත් උඩට මේ යන ගමන් ඒ ත්‍රාසජනක අත්දැකීම මං ජීවිතේ පළවෙනි පාර. ඇත්තටම මට එක අතකින් සතුටුයි. මහන්සිලා ආවට මේ ගමන. මොකද හැමදාම මේ වගේ අත්දැකීම් ගන්න නැහැනේ. ඔන්න ඉතින් කොහොම හරි ඔය රිංග ඇතුලෙන් කොහොම හරි අපි ගල මුදුනටම මේ එන ගමන් මේ තියෙන අපි ගල මුදුනට ආපුවම තියෙන view එක මාරම ලස්සනයි. මීදුමින් වට වෙලා තියෙන්නේ. මේ අපි 4 දෙනා
ඇත්තටම ඒක උඩට ආවට පස්සේ මහන්සිය කොහෙන් ගියාද කියලා දැනුන්නේ නැහැ. ඒ තරම් මාරම ලස්සනයි. මොකද ඒ ගල මුදුනට මුළු ඒරියා එකම පේනවා. අපි ගිය දවසේ වැඩේ කියන්නේ බඹරු ඇවිසිලා. ඉතින් අපිට ගොඩක් දුර යන්න බැරි වුණා ගල්තලාවේ. ඒ නිසා අපි මගින් නතර වෙන්න වුණා. හැබැයි ඉතින් මගින් නතර වුණාට මාර විදියට අත්දැකීම විඳලා තමයි අපි ආයෙත් ආවේ. එන ගමන් හොඳටම වැස්සට අහු වුණා. වැස්සේ ඉතින් තෙමි කොහොම හරි ගමන ඉවර කරා. මේ ඉතින් එන ගමන් අපි ජේම්ස් ටේලර්ගේ තේපැලේ බලන්න ගියා. එයා ඉස්සෙල්ලාම ලංකාවේ තේපැලයක් හිටියාවේ ලූල් කඳුරේ. ඒ හේව හැට තියෙන්නේ. ඒන ගමන් ඒකත් බලලා තමයි අපේ ගමන යන්න. ඇත්තටම මාර්ම ත්‍රාසජනකයි. පයින් යනවා නම් තමයි ඒක මාරු. වහන වලට යනවට වඩා වහන වලින් යන්න පුළුවන් මගක් දුරට. ගලට යන්න නම් පයින් යන්න. ඔයාලත් ගිහලා බලන්න. ඇත්තටම ලස්සනයි, ත්‍රාසජනකයි. ඉතින් මාත් ගිහින් එන්නම්. එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි බයි. ආදරෙයි හැමෝටම.